සුබ දවසක් කියලා ඔයාලා හැමෝම ඉන්නක සුපර්මෑන් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔය කට්ටියට කියලා දෙන්න යන්නේ මම අර ෂෝට් වීඩියෝ වල දාලා තිබ්බා වගේ ෆොටෝ කොහොමද එඩිට් කරගන්නේ කියලා. හරි ඉස්සලාම පොඩි දෙයක් මතක් කරලා ඉන්න ඕනේ. ඔය කට්ටියට මේ වගේ වීඩියෝ ඉස්සරහට ඕන නම් මගේ වීඩියෝ එක subscribe කරලා like කරලා තියාගන්න. හරි එහෙනම් අපි යමු වීඩියෝ එකට. දැන් ඉස්සලාම ඔය කට්ටිය මේ ඔය කට්ටියගේ browser එකක් open කරගන්න. උනාරි ඔය කට්ටියගේ ෆෝන් එකක. මම මේකට Chrome එක open කරගන්නවා. ඊට පස්සේ ඔය කට්ටිය මේ මෙතන search කරන්න ඕනේ Gemini කියලා. මම දැන් Gemini කියලා ගහ ගන්නවා. හරි මෙතන Gemini AI කියලා එන එක ටච් කරන්න. ඊට පස්සේ ඔය කට්ටියට මෙතන මේ වෙබ්සයිට් එක හරහා යන්නත් පුළුවන්. නැත්තම් ඔය කට්ටිය මෙතන යට තියෙන app එක download කරගන්න. මම app එක download කරගන්නේ නැහැ මොකද ඉඩ පිරෙන නිසා. මම මේකට භාවිතා කරන්නේ වෙබ්සයිට් එක. දැන් මම මෙතන ක්ලික් කරනවා. දැන් හරි. දැන් මේක පොඩ්ඩක් ඕපන් වෙනවා ඉන්න ඕන. මෙතන ඕපන් වුණාට පස්සේ ඔකට ෆෝන් එකේ තියෙන නම හරි ඊමේල් එකේ තියෙන නම හරි මෙතන වැටෙනවා. හරි දැන් කොහොම ඉන්න. හරි දැන් ඕම් මගේ වැටුණා. මම මෙතන තියෙන ධන ලකුණ ක්ලික් කරනවා දැන්. ඊට පස්සේ ඔක මෙතනින් ඒ වෙලාවේ ෆොටෝ එකක් ගහලා දෙන්න පුළුවන්. එහෙම නැත්තම් මේ දැන් ඔය කට්ටියට මේ ඕන නම් මේ පරණ ෆොටෝ එකක් ගන්න ඔය කට්ටිය මෙතන ෆයිල්ස් ක්ලික් කරන්න. හරි දැන් ඊට පස්සේ මගේ මේ ෆයිල්ස් වල ෆොටෝ මේ පෙන්වන්නේ නැහැ. සමහරක් අයගේ පෙන්වනවා. දැන් මම මේකේ ෆයිල්ස් නේ ඕපන් කරේ. මම මේකේ ගැලරි ඕපන් කරොත් තමයි පෙන්වන්නේ. මේ මගේ එකේ ගැලරි පෙන්වන්නේ නැති නිසා තමයි මම ෆයිල්ස් ඕපන් කරන්නේ. එතකොට මේ ඔය කට්ටිය ෆොටෝ එක මගේ මම දැන් ගහව එකක් තියෙනවා මම ඒක දාගන්නවා. ඊට පස්සේ මම මගේ ප්‍රොම්ප්ට් එක මේ තව දෙයක් මතක් කරන්න ඕනේ. මම මේ වීඩියෝ මේකේ මේ ෆොටෝ එකක් හදලා ඉවරලා කියනකො ඔය කට්ටිය ඒක ගැන. මගේ ප්‍රොම්ප්ට් එක මම කොපි කරගන්නවා. ඒක ප්‍රොම්ප්ට් එකක් කොපි කරගෙන මම දැන් ආපහු යනවා Gemini එකට. ඊළඟ මෙතන as Gemini කියන තැන මේ පේස්ට් කරනවා. ඊට පස්සේ මම දැන් මේක සෙන්ඩ් කරනවා. දැන් කොහොම ටිකක් වෙලා ඉන්න ඕන තප්පර 10ක් විතර ඔය කට්ටිය මෙතන ඉන්න ඕන මේක හැදිලා එනවා. හැබැයි තව දෙයක් කියන්න තියෙනවා ඔය කට්ටියගේ ෆොටෝ එක ක්වොලිටි නැත්තම් හොඳ ෆොටෝ එකක් හැදෙන්නේ නැහැ. ඕම් මටත් ආවා මෙසේජ් එක. ෆොටෝ එක ක්වොලිටි නැල්ලු. හරි දැන් මම හොඳ ෆොටෝ එකක් ගහනවා. දැන් මේ වෙලාවේ ගහලා ගන්නවා. මේ ඔය කට්ටිය මෙතන වැඩි එළිය තියෙන තැනක ගහන්න එපා. මොකද එතකොට ෆොටෝ එක අවුල් වෙන්නේ. මම මෙතනට මම කොහොම පොඩ්ඩක් ඉන්න. මම දැන් හොඳ ෆොටෝ එකක් ගහගන්නවා. මගේ ෆොටෝ එක දැන් හොඳට ක්වොලිටි තියෙනවා. මම දැන් මේ ෆොටෝ එක තමයි අප්ලෝඩ් කරන්නේ. දැන් මේ ෆොටෝ එක මෙතන ආපහු ධන ලකුණ ඔබලා අප්ලෝඩ් ෆයිල් කියලා මම අප්ලෝඩ් කරනවා. මම ටග්ගල මේක කරන්න. දැන් මම කිව්වා වගේ ෆොටෝ එක ක්වොලිටි නැති වුණොත් වැඩේ කරන්න බෑ. ඔය කට්ටිය ඒකට හොඳ ක්වොලිටි ෆොටෝ එකක් ගන්න ඕනේ. නැත්තම් බෑ. ඊට පස්සේ ඔය කට්ටිය කොපි කරගත්ත ප්‍රොම්ප්ට් එක as Gemini කියන තැන මම ඉස්සෙල්ලා කිව්වා වගේ ටච් කරගෙන ඉඳලා පේස්ට් කරන්න. දැන් මේක පොඩ ලෝඩ් වෙනා ඉන්න ඕන. දැන් ලෝඩ් වුණාට පස්සේ මෙතන මේ තියෙන V අකුර වගේ හැඩේ තියෙන එක සෙන්ඩ් කරනවා. ඒකින් ඔබලා. ඊට පස්සේ දැන් ඔහොම විනාඩි තප්පර 10ක් විතර යනවා මේක හැදිලා එන්න. ඕන් ආවා. මේකේ මොකද්ද විතරක් ඇවිල්ලා තිනවා. කට්ටිය ඒක බලන්න. මේන් තියෙනවා මම දාපු ෆොටෝ එක. එකක් හැදිලා ඇවිල්ලා. මේ බලන්න. ඒක අපිට ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් මේ අයිනේ තියෙනවා මේ ලකුණක් වැටෙනවා. අන්න ඒක උඩ ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හදිස්සියවත් ඒක පොඩි වෙලාවක් ගිහම මේක නැති වෙලා යනවා. එහෙම වුණොත් ෆොටෝ එක උඩ එක සැරයක් ක්ලික් කළා මෙන්න මේ උඩක් තියෙනවා ඒ ලකුණ. ඒක ක්ලික් කරන්න. මේ මෙතන පේනවනේ කට්ටියට. මම එකක් ඩවුන්ලෝඩ් කරලා පෙන්නන්නකෝ. ඩවුන්ලෝඩ් වෙනවා.
ඒ වගේම තමයි තවත් ෆොටෝ හදන්න පුළුවන්. මම තව එක ෆොටෝ එකක් කරලා පෙන්නන්නම් මෙහෙම. මම ෆ්‍රොන්ට් එක කොපි කරන් එන්නම් ඉස්සෙල්ලාම. මම දැන් මෙතනින් ෆ්‍රොන්ට් එක කොපි කරගන්නවා. මම දැන් මේක කොපි කරගන්නවා. හරි. මම දැන් මේක Chrome එක ආපහු ඕපන් කරගන්නවා. ඊට පස්සේ මම මෙතනින් පොඩ්ඩක් එකක් අයින් වෙනවා. ඊට පස්සේ මම මෙතන ආපහු දන් ලකුණු ඔබලා ෆොටෝ එක දාගන්නවා. කට්ටිය දැන් ඒක දන්නවනේ. මම දැන් ආපහු එකක් හදලා පෙන්නන්නම්. ඔන්න මගේ ෆොටෝ එක දාගත්තා. ඔන්න දැන් දෙමිනි එකේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් වෙලා ඇවිල්ලා තියෙනවා මට. හරි දැන් මම මෙතන ඇස් ජෙමිනි කියන තැන ආපහු අර ෆ්‍රොන්ට් එකක් කොපි කරලා පේස්ට් කරගත්තා. දැන් මම අරක ආපහු සෙන්ඩ් කරනවා. හරි ඔන්න ඒකටත් එකක් ඕම් පේනවාද ඒකත් හොඳටම හැදිලා තියෙනවා. මේක ඇවිල්ලා තින්නේ ඒක මේ කියන්නේ එක එක පැති වලට හැරිලා එනවා. සමහරක් විට මේක කොටේ හේතු වල හාන්සිලා ඉන්න එකක් එන්නත් ඉඩ තියෙනවා. ඒක ඔය කට්ටිය එන විදිහ අනුව තමයි. දැන් මේකත් අපි ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේ අයින ඔබලා. ඒක එතන තිබ්බේ නැති වුණොත් එහෙම තමයි අරක ඔබලා ගන්න ඕනේ. ඒ වගේම තමයි මට පොඩි දෙයක් කියන්න තියෙනවා. ඔය කට්ටියට මේ ෆොටෝ හදන්න අවශ්‍ය නම් ඔය කට්ටිය ෆොන්ට් හදන්න දන්නේ නැත්නම් ඔය කට්ටිය මේ වගේ ෆොටෝ හදන්න ෆොන්ට් එකක් අවශ්‍ය නම් ඔය කට්ටිය මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ කමෙන්ට් බොක්ස් එකේ මම දාලා තියන්න ඒ WhatsApp channel එකට මේ ජොයින් වෙලා ෆලෝ කරන්න. එතකොට මම ඒකට දිගටම දානවා මේ ෆොන්ට්. එතකොට ඔය කට්ටිය එව්ව බලලා හදලා මේ තියාගන්න. මොන හරි මේකේ තේරෙන්නේ නැති දෙයක් තිබ්බොත් මට මැසේජ් මේ කමෙන්ට් කරන්න. සුබ දවසක් ඔයාලා හැමෝටම. ආයෙත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.